මේ හොර කපුව ඝන ගෙඩිය සල්ලි ධම්මගෙන මිනිස්සුන්ව රවට්ටගෙන මොනවද මේ කරන විකාර වැඩ තුලා ඈ ඕවා කරලා හරියන්නේ නැහැ. අපි වැඩක් කරනවා නම් ඒ මිනිස්සයාට සැටිස්ෆෙන් මේ වැඩේ කරන්න ඕනේ. මා කියන දින වකවාණු වලට ඒ වැඩේ උන් නැත්තම් ඔබතුමා මොකද කරන්නේ? ඒ සල්ලි ආපහු දෙනවද? මෙච්චර විශ්වාසයෙන් කතා කරන හින්දා මම මේ අහන්නේ. අනිවාර්යයෙන්. මම මගේ වැඩක් සාර්ථක නැති වුණොත් මං ඒ ගිය රුපියලේ වියදම ඉඳන් දරන්න මං ලෑස්ති. නැත්තම් මම මේව ඩිරෙක්ට් කතා කරන්නෙත් නැහැ. මේ ලිංගිකත්වයෙන් බල්ලා කපුවා. ඉතින් ඌ කපුවෙක්ද? ඌ කපුවෙක් වෙන්න විදියක් නැහැ නේ එහෙමනම්. එහෙම කරන්න බෑ. එහෙම ලිංගිකත්වය කොහොමද බලන්නේ? මෝඩ මිනිස්සු ඉන්නවා අපේ රටේ නෑ කියන්නේ නෑ මං ඒක. එහෙම හරියන්නේ නෑ. දුලා අපි වැඩක් කරනවා නම් ඒ මොනසර සාධාරණව වෙන්න ඕනේ. ඈ එහෙම නැතිව කරලා වැඩක් නෑ වැඩක්. බොරුවට කයිවාරු ගහන්න එපා මං දැනුත් කියන්නේ ඒකයි. ඒව හරියන්නේ නෑ. අනේ මෙන්න වැන්දා. බොරුවට අහු වෙන්න එපා. පින් සිද්ධ වෙයි හැමෝටම මේ කියන්නේ. මොකද සුබ දවසක්. ඔන්න ඉතින් අද දවසේ අධිබෞද්ධ වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ අපිත් එක්ක ජයතිලක ගුරුනාසේ. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. සුබ දවසක්. ඉතින් අද දවසේ මේ සුවිශේෂී ස්ථානයකට ඇවිල්ලා මේ ගල් ගුහාවක් ඇතුළේ ඉඳලා අද දවසේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතුමන්ගේ මේ කරන වැඩ කටයුත්ත කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? කොයි ආකාරයේ වැඩ කටයුතු කරන්න කියන සම්බන්ධයෙන් මෙතුමන් එක කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ජයතිලක ගුරුනාසේ. ඔව්. මට ගුරුනාසේ කියලා කියනවට වඩා තරුණෙක් හැටියට කතා බහ කරගෙන යමු අපි ඉස්සරහට. ඔව්. හරි. ඔබතුමන් මේ මොන වගේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්නේ? গুপ্ত ශාස්ත්‍රය බව දන්නවා. ඔව්. කරන්නේ මොන වගේ වැඩද විශේෂයෙන්ම? දුලා මෙහෙමයි මම සාමාන්‍යයෙන් කරගෙන යන්නේ වශීකර්ම වැඩ කටයුතු තමයි ගොඩම මම කරගෙන යන්නේ. තේරුණාද? ඊට අමතරව මම ගෙවල් ආරක්ෂා, අනවින කොඩිවින, බාහිර පූජා ඒ වගේ වැඩ කටයුතුත් බොහොමෙන් කරගෙන යනවා. මම ගොඩක්ම ප්‍රසිද්ධ වශීකර්ම වැඩ කටයුතු වලට තමයි. වශීකර්ම. දැන් ගොඩාක් අය වශීකර්ම කරනකොට අපි අහලා තියෙනවා පැයෙන් දෙකෙන් කරනවා මෙහෙම කරනවා කියලා තියෙනවා. ඒවා බොරු කතා දුලා කොහොමද කරන්නේ එහෙම? එහෙම පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් ගුරුකම් තියෙනවා හැමෝම කරනවානේ. ඒවා බොරු කතා. මේමයි මට අවංගෙන්ම වැඩක් කරනවා නම් දුලා දින 3ක් ගත වෙනවා. හරිද? මට අවශ්‍ය වෙනවා නම් දෙක අවශ්‍ය වෙනවා, පින්තූර දෙක අවශ්‍ය වෙනවා, උපන් දින දෙක අවශ්‍ය වෙනවා මගේ වැඩ කටයුතු කරගෙන යන්න. එහෙම වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිරෙක්ට් බය නැතුව වැඩේ කරලා දෙනවා මම. මගේ වැඩේ නම් වැඩේ විතරයි. කයිවාරු නෙමෙයි. 100%ක් වගකීම කරනවද මේ වැඩේ? අනිවාර්යෙන්. එන්න මාත් එක්ක එන්න ඔය බොරු ඝන ගෙඩියෝ, හොර කපුවෝ, හොර මෑණිවරු අනන්ත මේකේ බිහි වෙලා ඉන්නවා. ඈ කොච්චර මිනිස්සු අහු වෙනවද මේවට? එන්න. ඉතින් එහෙම කෙනෙක් කියලා මං කිව්වොත් ඔය කොහොමද කියන්නේ? එන්න මං මගේ දේවස්ථානයට ඇවිල්ලා මාව සම්බන්ධ කරගන්න. ඔබතුමාගේ තැනට ඇවිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් බය නැතුව එන්න මාව සම්බන්ධ කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දින 3ක් දෙන්න දින 3න් වැඩේ සාර්ථක කරලා දෙනවා. ඔය කවුරුත් නිකන් කරනකොට කරලා දෙනවද? කරපු එක්කෙනෙක් ඉන්නවද කියන්නකො නිකන් කරපු? නෑ අනිවාර්යෙන් වියදමක් යනවා. අනිවාර්යෙන් වියදමක් යනවා තමන්ගේ වැඩේට. ඒ වැඩේ කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මං කරලා දෙනවා. මගේ පැත්තෙන් මං කැප වෙලා ඒ දේ කරලා දෙනවා. කියන්නේ වගකීමක් කරගෙන වැඩේ අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන්. එතකොට සමහර වෙලාවට කියනවනේ මේ වැඩ කටයුත්තක් කරගන්නට සමහර වෙලාවට හරක් ඕනි, එළුව ඕනි, කුකුල ඕනි, මෙහෙම දේවල් කරන්න ඕනි. ලක්ෂ ගණන් වියදම් යනවා. ඒක තමයි කියන්නේ ගොඩක් මිනිස්සුන්ව රවට්ටලා අපේ දරුවෝ රටවල් වල ගිහිල්ලා දුක් විඳලා අම්මලා තාත්තලා ගොඩක් දුක් විඳිනවා රටවල් වල ගිහිල්ලා මේ හොර කපුව ඝන ගෙඩියෝ සල්ලි ධම්මගෙන මිනිස්සුන්ව රවට්ටගෙන මොනවද මේ කරන විකාර වැඩ තුලා ඕවා කරලා හරියන්නේ නැහැ. අපි වැඩක් කරනවා නම් ඒ මිනිස්සයාට සැටිස්ෆෙන් මේ වැඩේ කරන්න ඕනේ. බයක් නැත්නම් වැඩේ කරලා පෙන්නන්න ඕනේ. දින 3 නම් දින 3 ඒ ළමයාගෙන් හරකා එළුවා ඒ මොනවද ඒ නිදාස් කරන වැඩ? ඒව හරියන්නේ නැහැ. එතකොට මේ ෆොටෝ කෑලි දෙකකට නම් දෙකකට මේ උපන් දිනවලට එහෙම වශීකරණ කරන්න පුළුවන්ද? ඔව් පුළුවන් ක්‍රම තියෙනවා. ඒව නැත්තේ නෑ. මං ඒව නෑ කියන්නේ නෑ මෙතන. ඒවට කරන්න පුළුවන් සාත්‍රය තියෙනවා හරියට. ඒව හරියාකාරව වෙන්න ඕනේ. එහෙම කරන්න නැතුව බෑ. ආවට ගියාට නම් දෙක අරගෙන ඒ ළමයාගේ මුදල් ටික ගසා කාගෙන එහෙම කරන්න බෑ. මොකද මම මේකේ හොඳට තැල්ල පොඩි වෙච්ච මිනිස්සෙක්. මම සයිලෙත් දන්නවා සයිකලෙත් දන්නවා. එතකොට ගාඩි ගුරුකම් එහෙම නැත්නම් රොඩි ගුරුකම් කියලා කියන්නේ මේවා ප්‍රබලයි කියලා අහලා තියෙනවා. ඔබතුමන් වැඩ කරන්නේ කොයි වගේ ගුරුකම් වලින්ද? මාත් මේවයි මාත් රොඩි ගුරුකම් තමයි කරගෙන යන්නේ. ඉතින් එහෙමයි කියලා ඉතින් මම මගේ කරන සාත්‍රේ බල්ලට දාලා නැහැ කවදාවත්. මගේ වැඩක් නම් මං වැඩේ ඒ විදිහට කරනවා. මං ඔයාගෙන් මං වැඩක් බාරගත්තා නම් ඒ වැඩේ කරලා පෙන්නන්න ඕනේ. කයිවාරු ගහලා වැඩක් නැහැ බොරුවට.
මං අනන්ත දැකලා තියෙනවා මිනිස්සු බොරු ගහලා අරක කියනවා මේක කියනවා වැඩක් නැහැ නේ එහෙම. ඒ දේවල් වැඩක් නැහැ. මේ එතකොට මේ සමහර වෙලාවට ගුරුන්නාන්සේලා මේ මෙහෙම වැඩක් කරගන්න ඕනේ කියලා දැන් තරුණයෙක් විදිහට මේ ඔබතුමන්ගෙන් මං අහන්නේ. ඔව්. නිර්වත් ඡායා රූප අවස්ථද මෙහෙම දෙයක් කරන්නේ. මට මේ ළඟදිත් කතා කරා දරුවෙක් ඒ දරුවගේ මුළු ලිංගිකත්වයෙන් බල්ලා කපුවා. ඉතින් ඌ කපුවෙක්ද? ඌ කපුවෙක් වෙන්න විදියක් නැහැ නේ එහෙමනම්. එහෙම කරන්න බෑ. එහෙම ලිංගිකත්වය කොහොමද බලන්නේ? මෝඩ මිනිස්සු ඉන්නවා අපේ රටේ නෑ කියන්නේ නෑ මං ඒක. එහෙම හරියන්නේ නෑ. දුලා අපි වැඩක් කරනවා නම් එමුසර සාධාරණව වෙන්න ඕනේ. එහෙම නැතිව කරලා වැඩක් නෑ වැඩක්. බොරුවට කයිවාරු ගහන්න එපා මං දැනුත් කියන්නේ ඒකයි. ඒව හරියන්නේ නෑ. අනේ මෙන්න වැන්දා බොරුවට අහුවෙන්න එපා පින් සිද්ධ වෙයි හැමෝටම මේ කියන්නේ. මොකද මට අනන්ත අප්‍රමාණ රටින් කතා කරන්න වැඩ කටයුතු කරගන්න. මං සවුරෙන් යාට තමයි ගොඩක් වැඩ කරන්නේ. පිල්ලි මාර්ගෙන් කරනවා. ඒ වගේ වැඩ කටයුතු තමයි මං කරගෙන යන්නේ. ඉතින් මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන වෙලාවක. මේ සවුරෙන් එහා ඉන්න කෙනෙක්ට වැඩ කටයුත්තක් කරනකොට දැන් මේ අපි ලංකාව ඇතුළේ ඉඳලා පිට රට ඉන්න කෙනෙක්ට වැඩක් කරනකොට ඒ දේවල් කොහොමද බලපන්නේ? මේ දේවල් කරන්න පුළුවන්ද ඇත්තටම? අනිවාර්යෙන් පුළුවන් කරන්න. කවුද කියන්නේ බෑ කියලා. අනිත් එක පිට රට ඉන්න කෙනෙක්ව අපි හිතමු කාන්තා කෙනෙක්ට පිට රට ඉන්න කෙනෙක්ව යාළු කරගන්න ඕනි. ඒ රටේ ජාතිකයෙක්. ඒ රටේ ජීවත් වෙන්න ආදරෙන් ඉන්න ඕනි. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මට නම් දෙක දෙන්න, පින්තූර දෙක දෙන්න, උපන්දින දෙක දෙන්න. මං කරලා දින 3න් වැඩේ සාර්ථක කරලා දෙනවා. එතකොට දැන් ඔය වගේ දේවල් කරලා ඕන තරම් අහුණු මිනිස්සු ඉන්නවනේ. ඔව්. ඒ වගේ මිනිස්සුන්ට අපි හිතමු මේ ඇත්තටම දැල්ලා පොඩි වෙලා මුදල් වියදම් කරලා අසරණ වෙලා ඉන්න. අනිවාර්යෙන්ම. එහෙම කෙනෙක් ඔබතුමාට කතා කරලා අනේ මෙන්න ගුරුතුමා මම බැන්දා මගේ අතේ සත පහක් නැහැ මම මට මේ වැඩේ කරලා දෙන්න මම වැඩේ ඉවර වුණා මම වැඩේ සක්සස් වුණ ගමන් අපි මං ඔයාට සල්ලි දෙන්නම් කියලා කෙනෙක් කතා කරොත් මොකද කියන්නේ? මෙහෙමයි. මට ඒකට මෙහෙම දෙයක් කියන්න වෙනවා. මොකද බොරුවට මගේ අම්මා තාත්තා නැහැ පූජා බඩු වල මේ බඩු භාණ්ඩ ගන්න. ඒක නිසා ඒකට වියදමක් යනවා. ඒ වියදම තමන් සපයා ගන්න ඕනේ අනිවාර්යෙන්. මට වැඩේ සාර්ථක වුණා මට දෙයක් කරන එක වෙනම දෙයක් දුලා. මගේ ඒ කියන්නේ පූජා බඩු ටිකට අවශ්‍ය මුදලක් යනවා කියන එක. අනිවාර්යෙන් ඒකට වියදමක් යනවා. තමන්ගේ වැඩේට ඒ වියදම යනවා. ඒක කරගන්න පුළුවන් නම් මට කතා කරන්න. අනේ මම මෙන්න කියනවා බොරුවට නිකම් බොරුවට කතා කරන්න එපා. ඒ වියදම දරා ගන්න බැරුව මට බොරුවට කතා කරන්න එපා. මොකද මගේ කාලෙත් වෙනවා කතා කරන එක්කෙනා කාලෙත් වෙනවා. ඒ කියන්නේ 100%ක් වග කියනවා මේ කරන හැම වැඩකටම උත්තර. අනිවාර්යෙන් මාව වීඩියෝ කෝල් එකෙන් සම්බන්ධ කරගෙන මගෙන් වැඩ කරන්න. ඒ කියන්නේ ඔබතුමාමයි කතා කරන්නේ. නැත්තම් අරක අනුන්ගේව කරන්නේ ඒව මේව මංගාව නෑ. වැඩේ නම් අපි වැඩේ කරමු. එහෙමයි. හරි දැන් ඔබතුමා 100%ක් වගකීම ගන්නවා කියලා කියනවනේ. අනිවාර්යයෙන්ම. දැන් ඔබතුමා කියන දින වකවානු තියෙනවනේ. මෙච්චර දවසකින් මම මේ දේ කරලා දෙනවා කියලා කියනවනේ. ඔව් අනිවාර්යයෙන්. ඒකට මෙච්චර මුදලක් යනවා මේ බඩු භාණ්ඩ වලට මෙච්චර මුදලක් යනවා කියලා අපි කෙනෙක් කතා කරලා ඒ වැඩේ කරන්න හරි ලෑස්ති කරනවා මුදල් දාලා. අනිවාර්යයෙන්. ඔබතුමා කියන දින වකවානු වලට ඒ වැඩේ උන් නැත්තම් ඔබතුමා මොකද කරන්නේ? ඒ සල්ලි ආපහු දෙනවද? මෙච්චර විශ්වාසයෙන් කතා කරන හින්දා මම මේ අහන්නේ. අනිවාර්යයෙන්. මම මගේ වැඩක් සාර්ථක නැති වුණොත් මං ඒ ගිය රුපියලේ වියදම ඉඳන් දරන්න මං ලෑස්ති. නැත්තම් මම මේව ඩිරෙක්ට් කතා කරන්නෙත් නැහැ. මේ අනිත් ගුරුතුමන්ලා වගේ ෆෝන් එකෙන් කතා කරලා අඳුන බලන වැඩ කටයුතු කරන්න පුළුවන්ද ඔබතුමාට? අනිවාර්යයෙන්. මං කරනවා. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඉවරලා කවුරු හරි ඇහුවොත් එහෙනම් මට අඳුනක් බලා ගන්න ඕන. මට මෙහෙම අවශ්‍යයි. ඒක නිසා මට එන්න අපහසුයි. ඒකින්ද මට අඳුන බලලා දෙන්න කිව්වොත් කරලා දෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි. කරන්න පුළුවන් වැඩක් තියෙනවා. අපි වහලා කරන වැඩක් තියෙනවා. ඒකත් කියන්න බෑ. මොකද තමන්ගේ ප්‍රතිපත්තිය අපි රකින්න ඕනේ. ඔයා වැඩක් මට බාර දුන්නොත් මං ඒ වැඩේ පෙන්නලා කරලා වැඩක් නැහැ. ඒ වැඩේ ඔයා මට දෙන්නේ මගේ විශ්වාසයක් තියලා. ඒ විශ්වාසය මම රකින්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මෙහෙමයි. මං ගොඩක්ම වශීකරත් තමයි කරගෙන යන්නේ. ඉතින් මට මං ගොඩක් රටවල් වලින් මට කෝල් එනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් කරගෙන යන තමයි මම මේ වැඩසටහන සම්බන්ධ වුනේ. ඉතින් අනිත් එක්ක කියන්න ඕනේ මට ගොඩක්ම කිව්වා මාධ්‍යෙට එන්න කියලා. මම මේ පළවෙනි පාර ඔබත් එක්ක මේ කතා කරන්නේ. ඔව්. මීට කලින් කිසිම මාධ්‍යයක පෙනී ඉඳලා නැහැ මේ මූණ. මොකද මගේ නම ජයතිලක ගුරුන්වහන්සේ කිව්වා නොදන්න මිනිස්සෙක් නැහැ. වැඩක් කරගත්ත මිනිස්සෙක් දන්නවා මං කවුද කියන්නේ. බොරුවට කයිය ගහන මිනිහෙක් නෙමෙයි. වැඩේ නම් මං කිව්වා වගේ කරනෙක් කරනවම තමයි දුලා. මට දින 3ක් දෙන්න දින 3ෙන් කරලා පෙන්නනවා. ඒ කියන්නේ කරන වැඩ ඕනම දෙයකට දින 3යිද නැත්නම් වැඩෙන් වැඩේට දින ගන්න වෙනස් වෙනවා. නෑ ඒ වගේ නෑ. හරක කරාට පස්සේ එළුවා නිදාස් කරන්න අරක කරාට හරක් නිදාස් කරන්න එහෙම නෑ. ඒ වැඩේ නම් වැඩේ විතරයි. ඒකට අපි එයත් එක්ක කතා බහ කරලා මෙහෙමයි දරුවෝ මේ දෙයක් වෙලා තියෙන්නේ. එහෙම කොට පස්සේ එතනින් එහාට දෙයක් නැහැ. කරන්න බැයි නම් බාර ගන්න නැහැ. දැන් වශී ගුරුකම් දෙන්නෙක් එකතු කරන කටයුතු කරනවා වගේම මේ හැරගියපු දෙකෙනෙක්. අපි හිතමු මේ තුන්වෙනි පාර්ශවයක් ඇවිල්ලා ඉන්නවා. ඔව්. කියන්නේ අනියම් පෙමක්. මේ දේවල් ඉවත් කරගන්න ඕනේ. ඔව්. එහෙම දේවල් කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් කරලා දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මට පිරිමි මේ කපල් එනවා මට මේ කතා කරනවා. වෙන මහත්තයා මෙහෙම කරලා දෙන්න. ඒවත් කරනවා. නැත්තම් මං ඒවත් කරලා දෙනවා. මං නෑ කියන්නේ නැහැ. ඒ කියන්නේ සමලිංගික වශී කියන දේවල්. අනිවාර්යෙන්. ඒවා කාටත් ආසාවල් ඇති වෙනවා. දුලා ඇත්ත මම මේ කියන්නේ බොරු නෙමෙයි. මේ ඇත්ත කතා කරන්නේ. ඒක නිසා ඒවට අවශ්‍ය විදියට ඒ දේ මං කරලා දෙනවා. කරගත්ත මිනිස්සුත් ඉන්නවා. දුලා ඔයා පිළිගන්න මේ ළඟදී මට කතා කරා අපේ රටේ ප්‍රසිද්ධ ඩයල් දෙකක්.
හරිද? ඒ කියන්නේ ඒ දෙන්නව සෙට් කරලා දෙන්න කියලා මේ. ඉතින් මං කෙනා කියන්න කැමති නෑ. පෞද්ගලිකත්වය රකින්න ඕනේ මොකද අපි ළමල කැපී අනිවාර්යෙන්ම ඒ දේ රකින්න ඕනේ අපි. එහෙම නැත්තම් බොරුවට එහෙම කියලා වැඩක් නෑ. ඉතින් ඒකයි தත්ත්වේ. ඔය වගේ දේවල් සිද්ධ කරනවා. ඉතින් නිවෙස් ආරක්ෂා කිරීම දිනුවට මේ දේවලුත් කරනවා. ඔව් ඒ පැත්තත් මං කරගෙන යනවා. මං ගොඩක්ම බර වශී පැත්තට තමයි මම සවිරෙන් යට තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. මට ගොඩක් දරුවෝ කතා කරනවා විදේශ රටවල් වල ගිහිලා දුක් විඳලා ඒ දරුවෝ පව් ඇත්තෙම එහෙම වුණාම අපි මේ මිනිස්සයාට තවත් දුකක් දෙන්න නරකයි දුලා. අපි මේ වැඩේ හරියට කරලා දෙන්න ඕනේ. අපිටත් කතා කරන්න පිටක් අපෙන් බලාපොරොත්තු වෙන. ඒ වැඩේ අපි කරලා දෙන්න ඕනේ. ඒක කරන්න බැයි නම් වැඩ බාර නොගෙන ඉන්න ඕනේ. මොකද උන් ගිහිලා රටවල් වල දුක් විඳිනවා. පිඟන් කෝප්ප හොදනවා. එක එකාට පක්කිලි වැඩ කරනවා. එහෙම බෑ. ඒක නිසා අපි මේ වැඩේ හරියට බාර අරගෙන කරලා දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ජාතික ගුරුනාසිත් එක්ක ඔහුගේ ප්‍රථම මාධ්‍ය අත්දැකීමත් එක්ක ඔයගොල්ලන්ට දැක බලා ගන්නට අවස්ථාවක් උදා කරලා දුන්නේ. ඉතින් මෙතුමන් හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ගැන උනන්දුවක් දක්වනවා නම් අපි මෙතුමන්ගේ දුරකථන අංකය සඳහන් කරනවා. මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩ කටයුත්තක් කරගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිමින් මේ සුන්දර පරිසරයේ සිට අද දවසේ අධිබෞද්ධ වැඩසටහනෙන් සමුගන්නවා. සියලුම දෙනාට ජය වේවා.